අපි කිව්වේ සුක්‍රෝස් කඩන එන්සයිමේ සුක්‍රේස් කියලා කිව්වා. ලැක්ටෝස් කඩන එන්සයිමේ ලැක්ටේස් කියලා කිව්වා. හරි. ඇමයිලෝස් පිෂ්ටේ තියෙන ඇමයිලෝස් කඩන එන්සයිමේ ඇමයිලේස් කියලා කිව්වා. අර ඒස් කෑල්ලක් අගට එනවනේ නේද? ඔව් ඔව් ATP කියලා සංයෝගයක් ඉස්සරහට තියෙනවා. ATP කඩන්නේ ATPase. හරි. ඊට පස්සේ DNA කඩනවා DNAs. හරි. අන්න ඒ වගේ ඒව තමයි එන්සයිම් වල නම්. දැන් අපි හිතමු පියල්ව කඩන එන්සයිමය පියලේස් වගේ. හරි. අන්න ඒ වගේ තමයි මේ එන්සයිම් වල නම් හැදෙන්නේ. රයිට්. දැන් අපි යනවා මොනවටද? ලිපිඩ. ලිපිඩ කියන්නේ මොනවද? නිකන් දන්න භාෂාවෙන්. ආ තෙල් තෙල්. තෙල්. හරි. හ්ම්. ලිපිඩ මූලිකව බෙදනවා කොටස් දෙකකට. මොනවද? තෙල් සහ මේද. තෙල් කියන්නේ ඔය දියර කොටස. අපි ඔය කියන තෙල්. මොනවද ඔය දන්න තෙල් ජාති ටිකක් කියන්න බලන්න. vegetable oil තෙල් ජාතියක් කියවහම ඔයිල්. ඉතින් vegetable එළවලු තෙල්. ආ. හරි. කියන්න බලන්න තව. අර මොනවාද සූර්යකාන්ත sunflower එක ආ. සූර්යකාන්ත ඔයිල්ද? ඔව් සූර්යකාන්ත තෙල් නෙමෙයි. සූර්යකාන්ත තෙල් සූර්යකාන්ත තෙල්. හරි. තව sunflower oil සූර්යකාන්ත තෙල්. හරි. ආ. තව අර පොල් තෙල් පොල් තෙල්. coconut oil ආ. කොකනට් ඔයිල්. හරි. රටකජු. හ්ම් අ, රටක ජීවන දෙනවා ගන්නවා පීනට් ඔයිල් ගන්න. ආ හරි. ඊට පස්සේ ඔලිව් ඔයිල් ගන්නවා. ආ ඔලිව් තෙල්. ඔලි හරි. ඔය වගේ දියර විදිහට තියෙන තෙල්. එතකොට මේ දේ කියන්නේ බටර් ඒ වගේ ඒකට ඝන විදිහටනේ. ඔව් ඒවා කාම රෂ්ණත්වයේදී ඝන විදිහට තියෙන. කොහොම හරි මේ තෙල් වලයි මේද වලයි ඔක්කොගෙම තියෙන අර පොදු මොනවද? පොදු මූලද්‍රව්‍ය ටිකක්. ලිපිඩ වල තියෙනවා මූලද්‍රව්‍ය ටිකක්. හරිද? හරියට එක කාබෝහයිඩ්‍රේට් වල තියෙන මූලද්‍රව්‍ය මොනවද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ප්‍රෝටීන් වල තියෙන මූලද්‍රව්‍ය මොනවද? කොකෝ ප්‍රෝටීන් වල තියෙන මූලද්‍රව්‍ය මොනවද? ප්‍රෝටීන් ගැන මුලින්ම ලියලා තියෙන්නේ. CHO ඒචෝ විතරද? ඔව් මුලදරවි ඇයි නයිට්‍රජන් නැද්ද? ඇමයිනෝ ආම්ලයේ නයිට්‍රජන් කැලලක් නැද්ද? CHO හරි N ඇතැම් විට සල්ෆර්. මතකද? ආ CHON N සල්ෆර් ඇතැම් විට සල්ෆර්. ඇතැම් විට විතරයි සල්ෆර්. හරි හරි. right. ඇමයිනෝ ආම්ලයේ ඇඳ මතකද? ඔව් ආය අඳින්න කිව්වොත් මේ පුළුවන් ද බලන්න නැතුව අඳින්න? පුළුවන් එහෙනම් පුතා ස්ක්‍රීන් එකේ අඳින්න බලන්න දර්ශී ඇමයිනෝ ආම්ලය. ස්ක්‍රීන් එකේ අඳින්න. මුලින්ම සර් මේ හරියට පැත්ත හරියට මතක නැහැ බලන්න එහෙනම් පුළුවන් කියලා කිව්වේ. ඒ පුළුවන් අදින්න හා හරියට මෙතන තියෙන කියලා ආ අංශවල يعني අඳින්න පුළුවන් හරියට අඳින්න බෑ. එහෙමද? ඒකන් පුළුවන් මේ
Kok සර් මේක යටට දෙකක් එනවානේ. oh දෙක NH2 අන්න. හරි හරිනේ. very good හැබැයි ඔතන ඔයා පොඩි ප්‍රශ්නයක් කරගෙන තියෙනවා ඔය පුතා ඊතල නෙමෙයි මේවා මේවා විල ඉරි කෑලි ඒ හින්දා ඊ හිසක් දාන්නේ නැහැ හරි හරිනේ. ඔය විල ඉරි කෑලි ඊ හිසක් දාන්නේ නැහැ ඉරි කෑල්ලක් විතරයි ගන්න ඔය බන්ධන හරි ඔය විල බන්ධන right කෝ ආර අකුරේ බන්ධනේ මොකක්ද සර්? ආර අකුරයි සී අකුරයි යා කරන බන්ධනය කෝ සර් පොඩ්ඩක්. right ඒ කියන්නේ ඔයා දැන් ඉගෙනගෙන තියෙනවා කියන එකයි මේ ඕකෙන් පෙන්නන්නේ ඈ නියමයි very good right ඔය වගේ ලිපිඩ වලත් හරිද දැන් මම ඔක මකනවා හරි මකුවා හරි ඔය වගේ දැන් ප්‍රෝටීන හැදිලා තියෙන ඇමයිනෝ අම්ල වලින් right ලිපිඩ හැදිලා තියෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් කියන දෙක එකට එකතු වෙලා හරි ලිපිඩ වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් විතරයි CHO විතරයි හරි නමුත් ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් වලට වඩා අඩුයි. හරි ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. කාබෝහයිඩ්‍රේට් වල ඔක්සිජන් ප්‍රමාණය වැඩි. අනිත් එක. තෙල් ටිකක් අතේ ගෑවුනාට පස්සේ හරි ඔන්න දැන් කොණ්ඩේ තෙල් ගානවා. ගාලා තියනද කොණ්ඩේ තෙල්? කාලේ ගාලා තියනවා. චුට්ටක් ඉන්න හැබැයි පුතා මේ කියන්නේ කවිෂට ජොයින් වෙන්න බෑ කියලා කියනවා. චුට්ටක් ඉන්න. අර සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති. හරි. right. ප්‍රෝටීන් වල තියෙන්නේ මොනවද? සර් මට පොඩ්ඩක් ඇහෙන්න. ප්‍රෝටීන් හැදිලා තියෙන මොනවෙන්ද? right. CH මම වීඩියෝ එකත් ඔන් කරා. හරි. ඔයාලට මගේ කැත මූණ බලාගෙන ඉගෙන ගන්න දැන් තියෙන්නේ. right. හරි. ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ ඇමයිඩෝ අම්ල වලින්. ඔව්. හැදිරිනේ. මේ වගේ ග්ලිසරෝල් හැදිලා තියෙනව මොනවෙන්ද? ග්ලිසරෝල් සහ මේද අම්ල කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල. නමුත් ලිපිඩ වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් වලට වඩා අඩුයි. පැහැදිලි? අඩු. හරි. right. ඔව්. දැන් මම ඇහුව ප්‍රශ්නේ තමයි ඔළුවේ තෙල් ගාලා තියනවද? නෑ. මුලින්ම ඔළුවක් තියනවද? ඔළුවක් තියනවද? ඔව්. තියෙනවා. ඔළුවේ තෙල් ගාලා තියනවද? ගාලා ඇති දැන් ගන්න. ගාලා ඇති. හරි. තෙල් ගාලා අත නිකන් වතුරෙන් හේදුවොත් තෙල් ටික යනවද? නෑ. යන්නේ නැහැ. එහෙමනම් තෙල්
මේ ලිපිඩ ජලයේ දිය වෙනවද? නෑ. නෑ. ජලයේ දිය වෙනවා නම් ඒ ටික දිය වෙලා යන්න ඕනේ නේ. ඔව්. අපි සබන් ගාලා තමයි අයින් කරන්නේ. නේ? ඔව්. හරි. ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. ද්‍රවීය ද්‍රාවක, නිර්ද්‍රවීය ද්‍රාවක ගැන තාම ඉගෙන ගන්න නැහැ. නිකන් මතක තියාගන්න ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක් කියලා. ඕකේ පුතා? දුව? ඕකේ සර්. රයිට්. ඇහෙනවද? කවිෂා? කවිෂාද? මං හිතන්නේ ඇහෙනවා. හරි? රයිට්. එතකොට මේවා ද්‍රවීය ද්‍රාවක ජලය ඇතුළු ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. නමුත් කාබනික ද්‍රාවකවල දියනවා. කාබනික ද්‍රාවක කියනවා. හරි? ඔය මොනවා හරි ඔය ටිනර් හරි නැත්නම් පෙට්‍රල් භූමිතෙල් හරි කාබනික ද්‍රාවක. හරිද? ඒවැ දිය වෙනවා. ඕකේ නේ? ක්ලියර් නේ? හරි. සර් ආයෙත් කියන්න තේරුන්නේ නෑ මට. ඈ පුතා? මේ ඒ කැල පොඩ්ඩක් ආයි. හරි. කාබනික ද්‍රාවක දැන් ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. ජලය දිය වෙන්නේ නැහැ. නමුත් කාබනික ද්‍රාවක උදාහරණයක් මොනවද? පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල්, ඔය ටිනර් හරිද? ඒවැ දිය වෙනවා. මොනවද? මේ ලිපිඩ. ආ. හරි. ඒකයි අර තෙල් යවන්න ඕටන් ඔය භූමිතෙල් අතේ ගාලා හොදන්න කියලා කියන්නේ. හරි. පෙට්‍රල් වලින් ඒ හේදුවත් යනවා කියලා කියන්නේ. හරි. ක්ලියර්ද? ක්ලියර් සර්. right. හරි. එතකොට ඒව දිය වෙනවා. right. දැන් ඔන්න කලින් අපි කතා කරා ලිපිඩ බහුල ආහාර මොනවද කියලා. හරි. එතකොට දැන් ඊළඟට ලිපිඩ හැදිලා තියෙන මොනවද කියලා මේද අම්ල සහ ග්ලිසරෝල්. මේද අම්ල කියන එක කියන්නේ මොනවද කියලා වෙනම ඉගෙන ගන්න ඔයාලට නැහැ. ග්ලිසරෝල් කියන්නේ මොනවද කියලා වෙනම ඉගෙන ගන්න මට්ටමට තාම ඔයාලගේ දැනුම හැදිලා නැහැ. right? ඒ හින්දා ඔය නම් දෙක විතරක් මතක තියාගන්න මේද අම්ල සහ ග්ලිසරෝල් කියලා. ඒක ඇත්ත. right. ලියා ගන්න. ලියා ගන්න ලිපිඩ. හරි. එයාට පළවෙනි තරුව. තෙල් සහ මේද ලිපිඩ වලට අයත් වේ. තෙල් සහ මේද ලිපිඩ වලට අයත් වේ. ඊළඟ තරුව යන්න. ඊළඟ තරුවේ වට ඉස්සරහින් තෙල් කියලා ලියලා ඉරක් ගහලා තෙල් කියලා ලියලා පොඩි ඉරක් ඉස්සරහින් ගහලා ලියා ගන්න. කාමර උෂ්ණත්වයේදී කියන්නේ පුතා මේ හරිද? ඔය අපේ සාමාන්‍ය උෂ්ණත්වය. right? කාමර උෂ්ණත්වයේදී
ද්‍රව ලෙස පවතී. කාම රුෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී. ඊළඟ තරුව දා ලියන්න. නේද? එකම තරුවේ තෙල් කියලා දැන් අපි ඉරක් ගහලා ලිව්වා. කාම රුෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී. යටරුඩ ලියන්න. මේදය කියලා ලියලා කාම රුෂ්ණත්වයේදී ඝන ලෙස පවතී. කාම රුෂ්ණත්වයේදී ඝන ලෙස පවතී. ප්‍රශ්නයක් ලියා ගන්න පුතා. ලිපිඩ බහුල ආහාර සඳහා උදාහරණ පහක් දෙන්න. ලිපිඩ බහුල ආහාර සඳහා උදාහරණ පහක් දෙන්න. ඊළඟ ප්‍රශ්නය. ලිපිඩ බහුල ආහාර සඳහා උදාහරණ පහක් දෙන්න. ඊළඟ ප්‍රශ්නය. මේද ලෙස පවතින ලිපිඩ සඳහා මේද ලෙස පවතින ලිපිඩ සඳහා උදාහරණ මේද ලෙස පවතින ලිපිඩ සඳහා උදාහරණ දෙකක් දෙන්න. ඊළඟ ප්‍රශ්නය. තෙල් ලෙස පවතින ලිපිඩ සඳහා උදාහරණ තුනක් දෙන්න. තෙල් ලෙස පවතින ලිපිඩ සඳහා උදාහරණ තුනක් දෙන්න. තෙල් ලෙස පවතින ලිපිඩ සඳහා උදාහරණ තුනක් දෙන්න. හරි. ප්‍රශ්න ටිකට උත්තරය ලියලා තියාගන්න. අන්තිමට ෆොටෝස් ටික ගන්න. රයිට්? විනාඩියක් දෙන්න. ටක් ගාලිය. සර් කිරිවලල් ලිපිට තියෙනවා නේද? ඉරවලක් තියෙනවා.
හරි. රයිට් ලා. ඊළඟ ප්‍රශ්නේ යන්න. නෑ ඊළඟ තරුව දාලා ලියන්න. ඊළඟ තරුව දාලා ලියන්න. රයිට්. ලිපිඩ සෑදී ඇත්තේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. යන මූලද්‍රව්‍ය වලිනි. යන්න. ඊළඟ තරුව දාලා. නමුත් කාබෝහයිඩ්‍රේට වල වලට වඩා ලිපිඩ වල ඔක්සිජන් ප්‍රමාණය අඩුය. නමුත් කාබෝහයිඩ්‍රේට වලට වඩා ලිපිඩ වල ඔක්සිජන් ප්‍රමාණය අඩුය. නමුත් කාබෝහයිඩ්‍රේට වලට වඩා ලිපිඩ වල ඔක්සිජන් ප්‍රමාණය අඩුය. රයිට්. හරි. ලියා ගන්න පුතා ප්‍රශ්නයක්. හරි වැරදි යොදන්න. හරි වැරදි යොදන්න. අංක 1 හරි වැරදි යොදන්න යටතේ පළවෙනි වාක්‍යය. ලිපිඩ ද්‍රවීය ද්‍රාවකවල දිය වේ. ලිපිඩ ද්‍රවීය ද්‍රාවකවල දිය වේ. ලිපිඩ ද්‍රවීය ද්‍රාවකවල දිය වේ. ඊළඟ වාක්‍යය. ජලය කාබනික ද්‍රාවකයකි. වැරදි නම් හරි එක ලියන්න ඕනේ. ඕකේ පුතා? වැරදි නම් යට රූලේ හරි එක ලියන්න ඕනේ. වෙන පාටකින් හරි එක කියලා ලියලා ලියන්න ඕනේ හරි එක. ඕකේ? හරි සර්. right. කවිෂදුව දැන් මේ හරි වැරදි දාන්න වාක්‍ය ලියන ගමන් ඉන්නේ. මේ තුන්වෙනි වාක්‍ය ලියා ගන්න. දුව ඔයා රූල් 4-5ක් ඉඩ තියලා මෙතන ඉඳන් ලියන්න හරි වැරදි දාන්නයි තියෙන්නේ. හරි? ජලය ද්‍රවීය ද්‍රාවකයකි. හරි වැරදි දාන්නයි තියෙන්නේ. වැරදි නම් හරි එක ලියන්න ඕන.
ඒක වැරදි කියලා දාලා හරි එක ලියන්න ඕනේ එතනම වැරදි නම්. right ඊළඟ වාක්‍යය හරි ලිපිඩ කාබනික ද්‍රාවකවල දිය වේ. ලිපිඩ කාබනික ද්‍රාවකවල දිය වේ. ලිපිඩ කාබනික ද්‍රාවකවල දිය වේ. හරි අන්තිම වාක්‍යය අන්තිම ප්‍රශ්නේ ළමයි. කාබනික ද්‍රාවක සඳහා උදාහරණ දෙන්න. කාබනික ද්‍රාවක සඳහා උදාහරණ දෙන්න. කාබනික ද්‍රාවක සඳහා උදාහරණ දෙන්න. right. ඔය කාබනික ද්‍රාවක නැත්නම් ඕගනික් සොල්වන්ට්ස් කියලා ඒවට ඒකට උදාහරණ මම කියන ටික ලියන්න ළමයි. එතනට හරි ලියන්න. ඇල්කොහොල් වර්ග ඇල්කොහොල් වර්ග හරි ඇල්කොහොල් වර්ග කමා පෙට්‍රල් කමා භූමි තෙල් කමා ඩීසල්. right. ඇල්කොහොල් වර්ග පෙට්‍රල් කමා භූමි තෙල් කමා ඩීසල්. ඔවා කාබනික ද්‍රාවක. ඕවා නම් දියනවා ලිපිඩ. හරි ලිපිඩ. හරි ලියන්න. තරුවක් දාලා ලිපිඩ සෑදී ඇත්තේ මේද අම්ල සහ ග්ලිසරෝල් යන සංයෝග දෙකෙහි එකතු වෙනි. ලිපිඩ සෑදී ඇත්තේ මේද අම්ල සහ ග්ලිසරෝල් යන සංයෝග දෙකෙහි එකතු වෙනි.
මේ දාම්ල සහ ග්ලිසරෝල් යන සංයෝග දෙකෙහි එක. ලිපිඩ් හරි. යටරුඩ ලියා ගන්න ඕනේ ළමයි මෙන්න මේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන එක. මේ දාම්ල සහ ග්ලිසරෝල් හැදිලා එකතු වෙලා හැදෙනවා ලිපිඩ ධන ජලය. ජලාණුකුත් හැදෙනවා. මේක අර ආපස්සට යන ඊතලේ දාලා නැහැ. හරි? right. කවිෂදුව ඔයාට මම රෙකෝඩින් එක දෙනවා. ඔයාට මයික් එක ඔන් කරන්න අමාරුයි කියලා දන්නවා මම. රෙකෝඩින් එක දෙනවා. right. ඉඩ තියන්න ඕනේ ප්‍රමාණය මම හරි. දැනට සම්පූර්ණයෙන්ම අපි ලියලා තියෙන්නේ CR පිටු එකමාරක් විතර. දැනට ඔක්කොම ගත්තා. හරි. right. දැන් මේක ලියන්න. මේ දම්ල ග්ලිසරෝල් ලිපිඩ ධන ජලය. හරි. මේක අනිත් පැත්තටත් වෙන්න පුළුවන් ළමයි. ඔය මුඩු වෙනවා කියලා කියන්නේ. හරි. වතුර වැටුනහම තෙල් වලට අහලා තියෙනවද? ඈ? right. එහෙම වෙන්නත් පුළුවන්. right. හරි. ලියා ගන්න අණුමාත්‍රිකාව ලිපිඩ වල වැදගත්කම. ලිපිඩ වල වැදගත්කම. දැන් ළමයි අර මම කිව්වේ ඔන්න කෑම නැතුව මිනිස්සෙක් ඉන්නවා. එයා මුලින්ම කාබෝහයිඩ්‍රේට් ටික පාවිච්චි කරනවා. ඊට පස්සේ හරි. ඊට පස්සේ ප්‍රෝටීන් ටික ඊට පස්සේ ලිපිඩ ටික පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රෝටීන් ටික පාවිච්චි කරනවා. ඔන්න ඔය වගේ ශක්ති ප්‍රබව එකින් එකට මාරු වෙවි පාවිච්චි කරනවා. හරිද? සාමාන්‍යයෙන් ඔය කාබෝහයිඩ්‍රේට් මුල් විනාඩි 20 විතර යූස් කරාට පස්සේ ඊට පස්සේ ලිපිඩ වලින් ශක්තිය ගන්න පටන් ගන්නවා ඇඟේ තියෙන. හරි. එක දිගටම දුවත් එහෙම තමයි එන්නේ. කියන්නේ මුල් විනාඩි 20 ඇඟේ තියෙන ග්ලූකෝස් ටික පාවිච්චි කරලා ඊට පස්සේ ටික ටික ගන්න පටන් ගන්නවා ශක්තිය ලිපිඩ වලින්. ඒක අර එක දිගටම එක්සර්සයිස් කරොත් විතරක් කෙට්ටු වෙන්නේ. සමහර කට්ටිය ඔය කියන්නේ කෙට්ටු වෙන්න කියලා දවසකට විනාඩි 10ක් ඇවිදිනවා. දැන් ඇඟ මහත් වෙන්නේ ලිපිඩ හින්දා. දැන් මේ කියන්නේ තැම්පත් වෙලා තියෙන මේ දේ හින්දා. හරි. අර කට්ටිය මොකද කරන්නේ? කෙට්ටු වෙන්න කියලා විනාඩි 10ක් ඇවිදිනවා. වැඩක් තියනවද? වැඩක් නැහැ. දහන. එතකොට දහනය වෙන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට් ටික. ඒ මිසක් මේද ටික නෙමෙයි. මේද දහනය වෙන්න ගන්නේ මුල් විනාඩි 20 ගියාට පස්සේ. කියන්නේ විනාඩි 20කට වඩා එක දිගට දිව්වොත් ඔන්න මේද දහනය වෙන්න ගන්නවා. එතන ඉඳන් ඉස්සරහට. පැහැදිලි? තමයි? පැහැදිලි. හරි. right. එතකොට ශක්ති ප්‍රභයක් ලෙස වැදගත් වෙනවා. right. මොකද ලිපිඩ වලින් නිපදවන්න පුළුවන් වැඩි ශක්ති ප්‍රමාණයක්. හරි.
ලිපිඩ දහනය කරලා වැඩි ශක්ති ප්‍රමාණයක් ඉවදවා ගන්න. ඊට පස්සේ විවිධ ව්‍යුහාත්මක සංඝටක. හරි. අපේ සෛලවල තියෙන සෛල පටල මූලිකව හැදිලා තියෙන ලිපිඩ වලින්. හරි. එතකොට විවිධ ව්‍යුහාත්මක සංඝටක හදනවා ලිපිඩ හරහා. ඊට පස්සේ ජල සංරක්ෂණය ඒක කොහොමද වෙන්නේ? මේක ගොඩක් වෙන්නේ මිනිස්සුන්ගේ ළමයි. ශාකවල මතු පිට ශාක පත්‍රවල මතු පිට එහෙම තියෙනවා කියුටීන් උච්චර්මය කියලා එකක්. කියුටීන් කියන්නේ ඉටි වර්ගයේ අර කව එකක් හැදිලා තියෙනවා. හරි. මෙහෙම කොහොම තියනවා නම් කොළය හරිද? මේකේ උඩ තියෙනවා කියුටීන් ලේයර් එකක්. වැහිලා තියෙන තනිකර. හරි. ඔය හරහා ජලය පිට වෙන එක නවතිනවා. ඒ කියන්නේ ශාක පත්‍රයේ ජලය වාෂ්ප වීම අඩු කරනවා. හරි. මේක ශාක දේහයේම තියෙනවා කියන්නේ පුංචි පුංචි පැලෑටි වල කොහොමද තියෙනවා. හරි. ශාක දේහයේ තියෙනවා. right ඊට අමතර ඔය කුරුල්ලන්ගේ හැම පිහාටු වල තියෙනවා ඉටි ආවරණය. හරි. මේ හින්දා අර ජලය රැඳෙන එක පිහාටු වල නවතිනවා. ඒ කියන්නේ අර කියන්නේ මේ ජලය උරා ගන්න නැහැ පිහාටුව. පිහාටුව තෙමුණත් ගසපුවාම ජලය ටික අයින් වෙනවා. හරි. එතකොට දැන් අපි කිව්වා සතුන්ගේ දේහවලින් ජලය ඉවත් වීම නැත්නම් විචලනයට ලක්වීම වළකිනවා කියලා ලිපිඩ වලින්. හරි. මොකද ලිපිඩ හරහා වතුර යන්නේ නැහැ. ලිපිඩ හරහා වතුර යන්නේ නැහැ. ලිපිඩ ජලයට අපාරගම්‍යයි. අපාරගම්‍යයි. මතක තියාගන්න ලිපිඩ හරහා ජලය යන්නේ නැහැ. ලිපිඩ ජලයට අපාරගම්‍යයි. හරිද? එතකොට අර සමහර සත්තුන්ගේ අපිත් ඇතුළු පක්ෂී ක්ෂීරපායින් මේ සත්තුන්ගේ සමට යටින් තියනවා තමයි අදශ්චර්මීය මේද ස්තරය. අදශ්චර්මීය මේද ස්තරය. සමට යටින් තියනවා මොකද්ද? අදශ්චර්මීය මේද ස්තරය. හරි. ඒ කියන්නේ ඔය සමහර මහත ළමයි ඉන්නව නේද? කොච්චර සීතල වුණත් ෆෑන් එක දාන්න ඕනේ ගිහිල්ලා. එහෙම කට්ටියව හම්බෙලා තියනවාද? කොච්චර සීතල වුණත් දාඩිය දානවා. ෆෑන් එක ඉල්ලනවා. ඈ නදුල අනේ ඈ ෆෑන් එක දානවා මොකා නෑ දන්නේ දාඩිය දානවා කියලා නැත්නම් ඔය ඔය ඉස්සරහදී කියන්නේ කැම්පස් එහෙම ගියාට පස්සේ හරිද තේරෙයි. හරි. කොච්චර කොච්චර සීතල වුණත් දැන් අර පේරාදෙනිය සීතලයිනේ රැයට. හරිද? අපිත් එක්ක හිටියා. දැන් මේක රෙකෝඩ් වෙන හින්දාම කියන්න පොරත් බලන්න. හරිද? අපිත් එක්ක හිටියා ළමයි මහත ටිකක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත ළමයි. හරි. ඔය කියන්නේ අපි වගේ කෙට්ටු නෑ. සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත ළමයි. හරි. නෑ. පොරට අර දැන් අපේ කාමරේමයි කියන්නේ හොස්ටල් එකේ අපේ කාමරේමයි.
ඉන්න. හොස්ටල් එකේ අපේ කාමරේ කියන්නේ 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් මමනේ. අනිත් එක්කෙනා කියන්නේ සාමාන්‍ය ළමයෙක්. එක්කෙනෙක් ටිකක් මහත ළමයෙක්. හරි. දැන් සීතලයි. හරිද? දැන් මේ මිනිස්සයාට ෆෑන් එක දාන්න ඕනේ අර පේරාදෙනේ සීතලෙට. ඇයි? මොකද්ද හේතුව? මහතයි කියන්නේ මොකද්ද? සමට යටින් තියෙන අදශ්චර්මීය මේද ස්තරය වැඩි. ඒ කියන්නේ මිනිහා කාලා අර තෙල් තැම්පත් වීම වැඩි. ඒ හින්දා එයා මහතට එයා විනාඩි 20කට වඩා එක්සර්සයිස් කරොත් එක දිගට අර තැම්පත් වෙච්ච තෙල් වලින් තමයි එයා පාවිච්චි කරන්න ගන්න, දහනය කරන්න ගන්න. එතකොට තමයි කෙට්ටු වෙන්නේ. මෙයාගේ අදශ්චර්මීය මේද ස්තරය වැඩි. දැන් පන්තියේ 40 ළමයෙක් ඉන්නවනම් මොකුත් කියන්න යන්න එපා. ගහයි. හරිද? කියන්න කියන්න එපා හිතන්න. ඔයාගේ අදශ්චර්මීය මේද ස්තරය වැඩි. ඒක තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ හින්දා ඔයාට හිම වැටුණා සීතල දැනෙන්නේ නැහැ. හරි? සීතල දැනෙන ප්‍රමාණය ඔයාට මට වඩා අඩුයි කියලා කියන්නේ. හරි? මොකද? තාප පරිවාරකයක්. පැට්ලේ එක හරහා යන්නේ නැහැ. يعني තාපය හානි වෙන්නේ නැහැ එළියට. හරි? එයාලට දාඩිය දානවා. රයිට්? එහෙමනම් සීතල රටකට යනවනම් මොකද්ද මුලින්ම කරන්න ඕන? හොඳට ඈලමයි නදුර සීතල රටකට යනවනම් මොකද්ද කරන්න ඕනේ මුලින්ම හොඳ අදශ්චර්මීය මේද ස්තරයට අදශ්චර්මීය මේද ඒක ස්තරයට කරන්න ඕනේ මොකද්ද? වැඩි කරගන්න. ආ කෙරිගෙඩි දහනේ. රයිට් දැන් සීතල රටකට යනවනම් අදශ්චර්මීය මේද ස්තරය අඩු කරගෙනද යන්න ඕනේ වැඩි කරගෙන. වැඩි කරගන්න. හේතුව මොකද්ද? මහතට හිටියාම සීතල දැනෙනවා අඩුයි. සීතල දැනෙනවා අඩුයි. අදශ්චර්මීය මේද ස්තරය. තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඔවුන්ගේ දේහ උෂ්ණත්වය රැක ගැනීම සඳහා උපකාරී වෙනවා. හරි? අනිත් එක. අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා. ඇයි? ඔය මහත ළමයින්ගේ මේක වැඩිපුර තියෙනවා. අපේ අවයව වටේට ළමයි මේද තැම්පත් වෙනවා. හරි? අපි හිතමු හાર્ට් එක කියලා. හරි. හරිද? හાર્ට් එක මෙහෙම තියෙද්දි හાર્ට් එක වටේට මේද තැම්පත් වෙනවා. හරි? අපි හිතමු ආමාශය කියලා. හරි ආමාශය වටේට මේද තැම්පත් වෙනවා. හරි? මේ මේද ගොඩාක් තැම්පත් වෙන එක භයානකයි. ලෙඩ. හරි. නමුත් මේ මේද වලින් ආරක්ෂාවකුත් හම්බ වෙනවා මොනවට? කම්පන අවශෝෂණය. කම්පන අවශෝෂණය කරගන්න ඕන වෙනවා මේ මේද. හරි. අපි හිතමු උඩක ඉඳන් පහළට වැටුණා කියලා යම් කිසි උඩක මම මේ උඩක කියලා කියන්නේ තට්ටු 20ක් 30ක් නෙමෙයි ඈ. අපි හිතමු එක තට්ටුවක්. හරි ඒ කියන්නේ අඩි 12ක විතර ඉඳන් පහළට වැටුණා කියලා. හරි. එතකොට අර ඇඟට ඇති අර කම්පන එච්චරත් බෑ. අඩි 6ක විතර ඉඳන් පහළට කියලා හිතමුකෝ. එතකොට ඇති වෙන කම්පනය අවශෝෂණය කරගන්න හරි අවශෝෂණය කරගන්න මෙන්න මේ ඉන්ද්‍රිය වටේට තියෙන මේ දිස්තරය වැදගත් වෙනවා. හරි ඒ කියන්නේ ආරක්ෂක කෘත්‍යයක් ඉටු කරා. රයිට් ඊට පස්සේ
ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා වැදගත් වෙනවා. හෝමෝන සංශ්ලේෂණය කියන්නේ මොකද? ප්‍රභා සංශ්ලේෂණය. සංශ්ලේෂණය කියන්නේ හදන එකට. හෝමෝන සංශ්ලේෂණය. හෝමෝන හදන්න දායක වෙනවා. මොනවද? හෝමෝන කියන්නේ මොනවද? හෝමෝන ගැන දැම්ම ඉගෙනගෙන නැහැ. හරි හෝමෝන ගැන යම් කිසි අදහසක් ඇති අර දේහ වර්ධනය වෙන්න උපකාරී වෙනවා වගේ දේවල්. හරි? එතකොට මේ හෝමෝන සමහර හෝමෝන ලිපිඩමය හෝමෝන. සමහර ඒවා ප්‍රෝටීනමය හෝමෝන. මෙන්න මේ ලිපිඩමය හෝමෝන සංශ්ලේෂණ සඳහා වැදගත් වෙනවා. හරි? විශේෂයෙන්ම පෘෂ්ඨවංශීන්ගේ. පෘෂ්ඨවංශීන් කියන්නේ කවුද? පොදුවට වෙලා පෘෂ්ඨවංශීන් යනු කවරෙක්ද? මිස්ටර් නඳුල. කොඳු වැඩ පෙළක් තියෙන ඒ කියන්නේ කශේරුවක් තියෙන සහිත සතුන්. හරි? අන්න එයාලගේ හෝමෝන. ඒ හෝමෝන වර්ග මොනවද? ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන්, කෝටිසෝල්. ඔතන කෝටිසෝල් නෙමෙයි කෝටිසෝල්. හරි? වගේ හෝමෝන නිපදවන්න දායක වෙනවා. හරි. රයිට්. ප්‍රශ්නයක් ලියගන්න. ජෛව ලෝකයේ ප්‍රශ්නයක්. ජෛව ලෝකයේ ලිපිඩවල වැදගත්කම කරුණු 6ක් ඇසුරින් කරුණු 6ක් ඇසුරින් පැහැදිලි කරන්න. කරුණු 6ක් ඇසුරින් පැහැදිලි කරන්න. ඊළඟ ප්‍රශ්නය. එතනට ඉඩ තියාගන්න ළමයි. ඔයාලා එතනට ලියන්න ඕනේ. කියන්නේ ශක්ති ප්‍රභවයක් ලෙස කියලා ලිව්වා. ඒකට පැහැදිලි කිරීම ලියන්න ඕනේ. හරි? හරිද? දැන් අච්චුපොත් දීලා නේ තියෙන්නේ ඉස්කෝලේ. දෙන්නටම. නදුල පුතා දීලා නැහැ සර්. දීලා නැහැ. දුව කවිෂ chat එකට දාන්න. අච්චුපොත් දුන්නද කියන එක. කවිෂ දුන්නා. right. හරි. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මම. හරි. right. ඊළඟ ප්‍රශ්නේ යන්නේ එතනට පිටු භාගයක් ඉඳ තියනවා. පිටු භාගයක් නෑ. එතනට පිටු භාගයකට වඩා ඉඳ තියන්න වෙනවා. ඉඳ තියලා ඊළඟ ප්‍රශ්නේ යන්න. සර් B5 පිටි කියන අපත මොකද්ද? B5 පිටි තියෙන. sorry B5. ඔව්. B5 පිටු කීයක්ද? අද්දේයනේ. B5 කියන්නේ A4 වලට වඩා පොඩි නේ. පුතා B5 කියලා කියන්නේ A4 වලට වඩා පොඩි නේද? පොඩි. මම අර කිව්වේ CR පොතකින් පිටු භාගයකට වඩා යනවා කියලා. ඕකෙන් පිටු එකහමාරක් විතර තියන්න. එකයි කාලක් විතර. කියන්නේ පැති එකයි කාලක්. හරි? පැති එකයි කාලක්. හරි. ඊළඟ ප්‍රශ්නේ යන්න. එක්තරා තරබාරු පුද්ගලයෙකුට
සෙල්සියස් අංශක 22ක උෂ්ණත්වයේදී පවා සෙල්සියස් අංශක 22 කියලා ලියන්න දන්නවනේ නේද? 22යි කැපිටල් C උඩින් බිඳුව. 22ක උෂ්ණත්වයේදී පවා එතරම් සීතලක් නැති බව ඔහු ඔහු ප්‍රකාශ කළේය. ප්‍රකාශ කළේය. මීට හේතු විය හැක්කේ කුමක්ද? මීට හේතු විය හැක්කේ කුමක්ද? මීට හේතු විය හැක්කේ කුමක්ද? ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය. දැන් අරකට ලියන්න රූල් 4ක් විතර ඉඩ තියන්න. අරකට ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඊළඟ ප්‍රශ්නය යන්න. සංශ්ලේෂණය සඳහා ලිපිඩ අවශ්‍ය වන හෝමෝන මොනවාද? සංශ්ලේෂණය සඳහා ලිපිඩ අවශ්‍ය වන හෝමෝන මොනවාද? හරි. ඔතන ඔතන ළමයි ලියාගන්න උත්තරේ ලියාගන්න එකට. මෙතන මේ තියෙන්නේ ඔතන මම highlight කරනවා. ඉන්න මම මේ කුරුළු බරි ටික මගලා ඉන්නා. හරි. right. ඊස්ට්‍රජන් තියෙන ළමයි කාන්තාවන්ගේ මූලික වශයෙන් කාන්තාවන්ගේ ටෙස්ටොස්ටෙරෝන් අකුරු හරියට ලියන්න ඕනේ. ටෙස්ටොස්ටෙරෝන් මූලික වශයෙන් තියෙන පිරිමෑගේ ප්‍රධානම තියෙන පිරිමෑගේ ඊට පස්සේ කෝටිසෝල් නෙමෙයි හරි. කෝටිසෝල් 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 හරි.
ඊට පස්සේ කෝටිසෝල් මෙතන තියෙන්නේ. කෝටිසෝල්. කෝටිසෝල් කියන්නේ කෝටිසෝන් කියන්නේ දෙකක්. හරි? කෝටිසෝන්. right. ප්‍රධාන වශයෙන් හරි? ඊස්ට්‍රජන්, ටෙස්ටෝස්ටෙරෝන්, කෝටිසෝල්. කෝටිසෝල් ගන්න. right ළමයි? පැහැදිලි? පැහැදිලි. right. කවිෂදුව පැහැදිලිද? chat එකට දාන්න. right. ලියා ගන්න ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඕකේ කවිෂදුවට පැහැදිලිද? ලියා ගන්න ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. හරි මේකට යොදාගන්න ළමයි දැන් අපි කාබෝහයිඩ්‍රේට් අඳුර ගන්න ගත්ත බෙනෙඩික්ට් පරීක්ෂාව. ප්‍රෝටීන් අඳුරා ගන්න අපි ගත්තා මොකක්ද කියන්න බලන්න. ප්‍රෝටීන් අඳුරා ගැනීමේ පරීක්ෂණය අපි ගත්ත මොනවද? කො අඳුර ප්‍රෝටීන් හඳුනා ගන්නට ගත්තේ මොනවාද? ඇමයිනෝ නේ? නෑ කියන්න බලන්න. කවිෂදුව chat එකට දාන්න වට මතක නම්. මම කියන්නේ නෑ. බයුරේට්නස් ආ බයුරේට් ප්‍රෝටීන අඳුර ගන්න අපි මොනවද ගත්තේ? බයුරේට් බයුරේට් පරීක්ෂාව. හරි පොතෙන් right. එතකොට ලිපිඩ හඳුනා ගන්න අපි ගන්නවා සුදා සූඩාන් ට්‍රී පරීක්ෂාව. හරි right. සූඩාන් ට්‍රී මෙන්න මේ තුනේ ඉලක්ක කියන්නේ රෝම ඉලක්කම් 3 කියන එක අමතක කරන්න එපා. මේකට කියන්නේ සූඩාන් ට්‍රී පරීක්ෂාව කියලා. හරිද? මෙතනදි කරන්නේ ඒ මොකක් හරි අපිට ඒ ගන්න ඕනේ ලිපිඩ ද්‍රාවණය අරගෙන හරිද? ඒට සූඩාන් ට්‍රී දාලා කොල්ලනවා හොඳට. අපි හිතමු පරීක්ෂණ නලයකට අරගෙන එහෙම කොහොම පරීක්ෂණ නලය තියලා මේකට ගන්නවා මොනවාද? ලිපිඩ් ටික. හරි? හරිද? ඊට පස්සේ මේකටම ගන්නවා සූඩාන් ට්‍රී. ට්‍රී. හරි? ඊට පස්සේ මේක හොල්ලනවා. හොල්ලපුවාම තෙල් ස්තරය රතු පාට වෙනවා. ඒකේ තෙල් තියනවා නම් තෙල් ස්තරය රතු පාට වෙනවා. සූඩාන් ට්‍රී දැම්මා. right. ලියා ගන්න ළමයි ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව.
ඒ යටතේ පළවෙනි තරුව ලියන්න. මෙහිදී සූඩාන් ට්‍රී භාවිතයෙන් රෝම ඉලක්කම් 3 සූඩාන් ට්‍රී කියන්නේ සූඩාන් ට්‍රී භාවිතයෙන් භාවිතා කරයි. මෙහිදී සූඩාන් ට්‍රී වර්ණකයක් ඇත්තටම මේක සූඩාන් ට්‍රී භාවිතා කරයි. සූඩාන් ට්‍රී ප්‍රතිකාරකය කියලා ලියන්නකො. මෙහිදී සූඩාන් ට්‍රී ප්‍රතිකාරකය භාවිතා කරයි. සූඩාන් ට්‍රී වර්ණකය කියලාත් කියනවා කොට. ලියවල ළමයි ලියවද? ඔව් සර්. right. ලියන්න ක්‍රමය කියලා ඉස්සරහින් ලියන්න. ක්‍රමය ලිපිඩ පරීක්ෂාවට ගන්නා සාම්පලය පරීක්ෂා නලයකට ලිපිඩ පරීක්ෂාවට ගන්නා සාම්පලය පරීක්ෂා නලයකට දමන්න. පරීක්ෂණ නලයක් කියනවා පරීක්ෂා නලයක් කියනවා. පරීක්ෂණ නලයක් කිව්වොත් අපි ඉගෙන ගත්ත විදිය. දැන් ඔයාලට තියෙන පරීක්ෂා නලයක් කියන. හරි? ලිපිඩ පරීක්ෂාවට ගන්නා සාම්පලය පරීක්ෂා නලයකට දමන්න. ඊළඟ පියවර ලියන්න ඊළඟ රූලේ. ඒට සූඩාන් ට්‍රී වර්ණකය නැත්නම් ප්‍රතිකාරකය ඒට සූඩාන් ට්‍රී ප්‍රතිකාරකය ස්වල්පයක් දමා ඒට සූඩාන් ට්‍රී ප්‍රතිකාරකය ස්වල්පයක් දමා ඒට සූඩාන් ට්‍රී ප්‍රතිකාරකය ස්වල්පයක් දමා මූඩිය වසා මූඩියක් තියෙන එකක් ගන්න ඕනේ මේකට. මූඩිය වසා හොඳින් සොලවන්න. මූඩිය වසා හොඳින් සොලවන්න. යටරුලේ ලියන්න නිරීක්ෂණය. යටරුලේ ලියන්න නිරීක්ෂණය කියලා ඉරි කෑල්ලක් ගහලා ඉස්සරහට යන්න. සාම්පලයේ තෙල් ස්තරය රතු පැහැති වේ. රතු පැහැති වේ. හරි. නිගමනය ලියන්න. නිගමනය ලියන්න. නිගමනය කියලා ඉස්සරහින් ඉලක්ක ගහලා ලියන්න. සාම්පලයේ ලිපිඩ අඩංගුව ඇත. සාම්පලයේ ලිපිඩ අඩංගුව ඇත. right ළම. විනාඩි 5ක ඉන්ටර්වල් එකක් අරගෙන 8:20ට එන්න. 8යි කීයටද? ඔන්න පොතේ ලියනවා. 8:20. ඕකේද? නදුලුවතා ඕකේ සර්. විසතුව right. ඕකේ නේ. 8:20ට හරි.
රයිට් ළමයි. පටන් ගමු. හරි. දැන් මේ දක්වා තේරුණාද? ලිපිඩ ලිපිඩ කියන එක පටලව ගන්න එපා. හොඳේ. ලේසි මාතෘකාවක්. නමුත් සමහර ළමයින්ට පැටලෙනවා මේක. හරි. රයිට්. ළමයි ඉන්නවද ඇවිල්ලා? කවිෂදුව chat එකට දාන්න ඉන්නවා නා. කොල්ලෝ නදුල ආව රයිට්. දැන් ඔන්න ලිපිඩ. ලිපිඩ ගැන තව කතාවක්. දැන් අපි ලිපිඩ එක වර්ගයේ එක විදිහකට වර්ග කරන්නේ කොහොමද? අපි වර්ග කරා ලිපිඩ මේද සහ තෙල් කියලා. මතකද? ද්‍රව නම් තෙල්, ඝන නම් මේද. කාමර උෂ්ණත්වයේදී. මතකද? ඔව් හරි. රයිට්. අනිත් විදිහක් තව විදිහක් තියෙනවා. අනිත් විදිහ තමයි සංතෘප්ත මේද අම්ල, අසන්තෘප්ත මේද අම්ල කියලා. දැන් ලිපිඩ හැදුනේ මොනවද? මේද අම්ල සහ ග්ලිසරෝල් එකට එකතු වෙලා ලිපිඩ සහ ජලය හැදුනා කියලා අපි අර සමීකරණයක් ලිව්වේ නිල් පාට කොටුවේ තියෙන. මතකද? ඔව් සර්. ආ. අන්නේ මේද අම්ල. මේද අම්ල ගැන තමයි මේ කියන්නේ. මේද අම්ල ළමයි වර්ග දෙකක් තියෙනවා. සංතෘප්ත මේද අම්ලයි අසන්තෘප්ත මේද අම්ලයි කියලා. හරි. වර්ග දෙකයි. මොකද සංතෘප්ත මේද අම්ලයි අසන්තෘප්ත මේද අම්ලයි. හරි. රයිට්. මේ සංතෘප්ත මේද අම්ල කියන්නේ මොනවද? අසන්තෘප්ත මේද අම්ල කියන්නේ මොනවද කියන එක අපි පස්සේ බලමු. දැන් සංතෘප්ත මේද අම්ලයි ග්ලිසරෝලුයි එකට එකතු වෙලා හැදෙන්නේ සංතෘප්ත ලිපිඩ. ඒ කියන්නේ ඔතන මේද අම්ලයක සංතෘප්ත මේද අම්ලයි ග්ලිසරෝලුයි එකට එකතු වෙලා හැදෙන සංතෘප්ත ලිපිඩ. අසන්තෘප්ත මේද අම්ලයි ග්ලිසරෝලුයි එකට එකතු වෙලා හැදෙන මොනවද? සංතෘප්ත ලිපිඩ. හරි. සංතෘප්ත මේද අම්ලයි ග්ලිසරෝලුයි එකට එකතු වෙලා හැදෙන්නේ සංතෘප්ත ලිපිඩ. අසන්තෘප්ත මේද අම්ලයි ග්ලිසරෝලුයි එකට එකතු වෙලා හැදෙන්නේ අසන්තෘප්ත ලිපිඩ. දැන් ළමයි ඔයාලට මේ සංතෘප්ත මේද අම්ල කියන්නේ මොනවද කියන එක හරියටම තේරෙන්නේ නැහැ. අසන්තෘප්ත මේද අම්ල කියන්නේ මොනවද කියන එක හරියට තේරෙන්නේ නැහැ. නමුත් ඔයාලට දීලා තියෙනවා ඒ කියන්නේ මොනවද කියලා. හරි. මේක හරියටම තේරුම් නැති වුණාට රයිට්. හරියටම තේරෙන්නේ නැති වුණාට මේක 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 චුට්ට අර කටපාඩම් අවස්ථාවකට යන්න වෙනවා. හරි. මෙන්න මෙහෙම කතාවක්. මේ ළමයි මේක මම සරලව පැහැදිලි කරන්න ගත්තොත් මේද අම්ලයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම මෙන්න මෙහෙම චේන් එකක් දාමයක්. අපි ඔකට කියනවා කාබන් දාමයක් එක්ක තියෙන කියලා. හරිද? මේකේ මේ හැම නැමීමකම තියෙන්නේ ළමයි කාබන් පරමාණුවක්. ඔය හැම නැමීමකම තියෙන කාබන් පරමාණු. සිග්සැග් මේ ගිහිලා තියෙන මේ සිග්සැග් හැම නැමීමකම තියෙන කාබන් පරමාණු. හරිද? මේක දිග වෙන්නත් පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්. ඒකේ මේ දම්ලේ හැටි අනුව වෙනස් වෙනවා. මේ දම්ලේ තියෙනවා විශාල ප්‍රමාණයක්. හරි. මෙන්න මේ කාබන් අතරේ ඔය තියෙන බන්ධනයක්. ඔය ඉරි කැලි කියන්නේ බන්ධන. කාබන් අතර තියෙන බන්ධන තමයි මේ තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම
තනි බන්ධනයක් විතරක් තියෙනවා නම් කාබන් කාබන් අතරේ තනි බන්ධනයක් විතරක් තියෙනවා නම් අපි කියනවා ඒක සංකෘප්ත මේධාම්ල කියලා. එක් එක් කාබන් පරමාණු අතර තනි බන්ධන පවතින දාමයක් කියන මෙන්න මේ චේන් එකට දාම සහිත මේධාම්ල තනි බන්ධනයයි. හරි එකයි. මේකට තනි බන්ධනයක් කියන්නේ ඇයි කියලා ඔයාලට තේරෙයි ද්විත්ව බන්ධන. නැත්නම් බහු බන්ධනයක්. හරි. දැක්කට පස්සේ කියන්නේ ද්විත්ව බන්ධනයක් දැක්කට පස්සේ තේරෙයි ඇයි ඒ කියන්නේ. දැන් අපි බලමු අසන්තෘප්ත මේධාම්ල. අසන්තෘප්ත මේධාම්ලයක ළමයි මේ විදිහටම කාබන් දාමේ තියෙනවා. මේ හැම නැම්මකම තියෙනවා කාබන් එකක්. හරි. ඔය හැම නැම්මකම තියෙනවා කාබන් එකක්. හරි. මේව අතර සමහර තැන්වලදී මෙන්න මෙහෙම තව බන්ධනයක්. මෙහෙම. සමහර තැන්වල අපි හිතමු මුළු දාමයටම ඒ වගේ ද්විත්ව බන්ධන. ඒ කියන්නේ දෙකක්. බන්ධන දෙකක් තියෙනවා කියලා තුනක් විතර. මුළු දාමයට හරි. ඔන්න. එතකොට එයා අසන්තෘප්ත මේධාම්ල කියලා හඳුන්වනවා. අසන්තෘප්ත මේධාම්ල වල කාබන් දාමයේ එක් එක් කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් පවතින්න පුළුවන්. හරි. සංතෘප්ත මේධාම්ල වල කාබන් දාමයේ තියෙන තනි බන්ධනයක් විතරයි. හරි. මේකේ වැඩේ මේක නෙමෙයි. අපිට බාහිරින් බලලා කියන්න පුළුවන් මේකේ තියෙන සංතෘප්ත මේධාම්ලද අසන්තෘප්ත මේධාම්ලද කියලා. ඒ කොහොමද? දැන් අපිට මේ බන්ධන ඇහැට පේන්නේ නැහැනේ. හරි. මොකක් හරි ලිපිඩයක් කාමර උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන ලෙස පවතී නම් කොහොමද? ඝන හෝ අර්ධ ඝන. උදාහරණයක් බටර්. ඇස්ට්‍රා. කියන්නේ ඇස්ට්‍රා කියන්නේ මාගරින් නේ. මාගරින් වර්ගයක් තමයි ඇස්ට්‍රා කියන්නේ. හරි. ඝන හෝ අර්ධ ඝන ලෙස පවතී නම් ඒකේ තියෙන සංතෘප්ත මේධාම්ල නැත්නම් මේ තනි බන්ධනයක් තියෙන මේධාම්ල තමයි තියෙන්නේ. මොකක් හරි ලිපිඩයක් කාමර උෂ්ණත්වයේදී ද්‍රව විදිහට තියෙනවා නම් ඒකේ තියෙන්නේ අසන්තෘප්ත මේධාම්ල. ඒ කියන්නේ මේ වගේ ද්විත්ව බන්ධන තියෙනවා. හරි. නදුල පුතා පැහැදිලිද? කවිසදුව පැහැදිලිද? chat එකට දාන්න. නදුල පුතා කවිසදුවට පැහැදිලි. නදුල නිදිද? පැහැදිලි. right. මේ පොරක් දැම්ම chat එකට. ඇයි මයික් ඔන්න නැද්ද දැන්? තියෙනවා තියනවා chat එකට කම්මැලි. මොකද්ද? නෑ chat එකට දාන්න කිව්වේ. නෑ chat එකට දාන්න ඒ කිව්වේ අර මයික් ඔන් වෙන්නේ නැති කවිසදුවට. හරි? හරි ඔබතුමාට නෙමෙයි. හරි. හරි හරි. හරි. right. දැන් ඔන්න සංතෘප්ත මේධාම්ලයි අසන්තෘප්ත මේධාම්ලයි. හරි. ලියන්න. තරුවදා ලියන්න. ලිපිඩ සෑදීමට මේධාම්ල සහ ග්ලිසරෝල් එක් විය යුතුය. ලිපිඩ සෑදීමට මේධාම්ල සහ ග්ලිසරෝල් එක් විය යුතුය.
ඒකට බලයන්. නමුත් මෙහිදී නමුත් මෙහිදී එක්වන මේද අම්ලයේ ස්වභාවය අනුව නමුත් මෙහිදී එක්වන මේද අම්ලයේ ස්වභාවය අනුව ලිපිඩ ලිපිඩවල ගුණ වෙනස් වේ. ලිපිඩවල ගුණ වෙනස් වේ. ඊළඟ තර උදා ලියන්න. මේද අම්ල වර්ග දෙකකට වෙන් කළ හැකිය. මේද අම්ල වර්ග දෙකකට වෙන් කළ හැකිය කියලා මේද අම්ල සංකෘප්ත මේද අම්ල අසංකෘප්ත මේද අම්ල කියලා මෙන්න මෙන්න මේ විදිහට බෙදන්න තමයි. හරි. ඊට පස්සේ right අනුමාත්‍රිකාව ලියන්න සංකෘප්ත මේද අම්ල කියලා. සංකෘප්ත මේද අම්ල කියලා ලියන්න අනුමාත්‍රිකාව. right ඊට පස්සේ මම මේ පෙන්නන රූප සටහන එතන ඇඳ ගන්න ඕනේ. මට විනාඩියක් දෙන්න ඒක පෙන්නන්න.
राइट ළමයි. ඔය ඉක්මනට ලෝඩ් වෙන්න මේක. හරි. ඔයාලට පේනවද ළමයි මේක? ඔව් සර්. right. ඔතන සංතෘප්ත ભેදාම්ල කියලා මෙන්න මේක. ඔය තියෙන ස්ටීරික් ඇසිඩ්. හරි. මෙන්න මේක. ඔය මම රවුට් කරන එක ඇඳ ගන්න ඕනේ. හරිද? ඔය මේ තියෙන කඳු ගාන අවශ්‍ය නැහැ. 3-4ක් අඳින්න ඒ ඇති. හරි ළමයි. 3-4ක් අඳින්න ඒ ඇති. ඔච්චර අඳින්න ඕනේ නැහැ. පැහැදිලි? ඔව් සර්. right. එතකොට මේක අර ද්විත්ව බන්ධන නැහැ. මේ තියෙන්නේ මොකද්ද දන්නවද? දැන් අතන අර තියෙන කාබන් සහ කාබන් අතර ද්විත්ව බන්ධනනේ. මේ තියෙන්නේ මොකද්ද මේ? ඔක්සිජන්. කාබන් අතර නෙමෙයි. හරි. ඔතන මේ නැම්මේ කාබන් එකක් තිබ්බා. හරිද? ඔය තියෙන කාබනුයි ඔක්සිජනුයි අතර ද්විත්ව බන්ධනයක් මේ තියෙන. කාබන් අතර නෙමෙයි. හරි. right. ඕක ඇඳගන්න. ඔය ළමයි ඔයාලට මම මේ අනිත් ළමයින්ට වඩා ගොඩාක් උගන්වනවා. හොඳේ. අනිත් අනිත් ඒවා මෙහෙම මේ ඕවා හොයා දෙන්නේ නැහැ. ඕවා තියෙන ළමයි තව ගොඩාක් පස්සේ. ඒ කියන්නේ A level වලදී තමයි ඔයාලට මේවා ඉගෙන ගන්න තියෙන්නේ. ඒ මේවා දන්නේ නැතුව ගියොත් ඉතින් කටපාඩම් අධ්‍යාපනයක් තමයි වෙන්නේ. හන්දද? හරි? පොඩ්ඩක් ඉන්න. right. හරි. හරි. ආ right. ලියන්න. සංතෘප්ත මේදාම්ලයටද එක් කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් සහිත එක් කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් සහිත එක් කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් සහිත කාබන් දාම ඇති කාබන් දාම ඇති කාබන් දාම ඇති
මේදාම්ල මේදාම්ල සංකෘප්ත මේදාම්ලයි සංකෘප්ත මේදාම්ලයි සංකෘප්ත මේද අම්ලයි right ඊළඟ තරුදා ලියන්න මේවා කාමර උෂ්ණත්වයේදී ඝන හෝ අර්ධ ඝන ඝන හෝ අර්ධ ඝන වේ ඝන හෝ අර්ධ ඝන වේ right උදාහරණ ලියන්න උදාහරණ butter උදාහරණ butter සංකෘප්ත වේදාන්ත හරි සත්ව ලිපිඩවල බොහෝ කියන්නේ සත්ව ප්‍රභවලින් ගන්න ලිපිඩවල බොහෝ දුරට තියෙන්නේ මෙන්න මේ සංකෘප්ත වේදාන්ත හරි බොහෝ දුරට right ඒවා අමතර කරුණු වැඩක් වෙන්නේ නැහැ හරි ඊට පස්සේ කියන්න ඊළඟ මාතෘකාව අසන්තෘප්ත මේදාම්ල. දැන් අසන්තෘප්ත කිව්වහම කාබන් කාබන් අතර ඩබල් බොන්ඩ් එකක්. නැත්තම් ද්විත්ව බන්ධනයක් තියෙන්නේ කියලා අපි දන්නවා. හරි? right. අසන්තෘප්ත මේදාම්ල. එතනට ඇඳ ගන්න ඕනේ ළමයි. හරි? මේ දෙවෙනි එක ඇඳ ගන්න. හරි? බලන්න මේ කාබන් මෙතන මේ නැම් ඔය උඩින් දාලා තියෙන අංක වැඩක් නෑ ඔයාලට. අංක දාන්න ඕනේ නෑ. 9 12 කියලා දාලා තියෙන්නේ දාන්න ඕනේ නෑ. හරි? දැන් ඔතන තියෙන කාබන් පරමාණුවක් මෙතන තියෙන කාබන් පරමාණුවක් දෙපැත්තේ. හරි? right මේක මම තව ලොකු කරනවා. ඔතන තියෙන කාබන් පරමාණුවක් මෙතන තියෙන කාබන් පරමාණුවක්. ඒ කාබන් පරමාණු දෙක අතරේ හරි තියනවා නේද? ද්විත්ව බන්ධනය. ඊට පස්සේ මෙතන තියෙන කාබන් පරමාණුවක් මෙතන තියෙන කාබන් පරමාණු. ඒ කාබන් පරමාණු දෙක අතර මොකක්ද තියෙන්නේ? ද්විත්ව බන්ධනය. right ළමයි? එතකොට ඇවිල්ලා අසන්තෘප්ත මේදාම්ලය. සංතෘප්ත නැති මේදාම්ලයක් බවට පත් වෙනවා. right. ඇඳ ගන්න ළමයි ඔක.
ඇන්දද ළමයි? අඳුල ඇන්දා. රයිට්. ලියා ගන්න. අර ඩබල් බොන්ඩ් එක නැත්නම් ද්විත්ව බන්ධනයේ පැහැදිලිව කියන්නේ ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. අතන පෙන්නුවා නේද? මේක. ළමයි කවිෂදුව පෙන්වන්න. හරි. කො- හරි. ලියා ගන්න. අසංකෘප්ත මේ දම්ලයට ලියා ගන්න. කාබන් දාමේ කාබන් දාමේ කාබන් පරමාණු අතර කාබන් දාමේ කාබන් පරමාණු අතර කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන අර ළමයි ඔයාලා ඇන්ද එකේ ද්විත්ව බන්ධනේ තියෙන තැනට ඊතරයක් දාලා ද්විත්ව බන්ධන දෙකට ඊතරයක් දාලා ද්විත්ව බන්ධන කියලා ලකුණු කරන්න. හරි. එතන කියන්නේ ද්විත්ව බන්ධන දෙකක් ඈතියෙන්. හරි ඒ හිත එකකට ඊතරයක් දාලා මාක් කරන්නකො නැත්තම් පැටලෙයි ද්විත්ව බන්ධන කියන්නේ ද්විත්ව බන්ධන දෙකක් තියෙන ඉන්නක. හරි. එකකට ඊතරයක් දාලා ලියන්න ද්විත්ව බන්ධන කියන්නේ. හරි. හරි. කාබන් දාමේ එක් කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ කිහිපයක් පවතින. එකක් හෝ කිහිපයක් පවතින. මේද අම්ලයි. පවතින මේද අම්ලයි. පවතින මේද අම්ලයි. right. ඊළඟට ඊළඟ තරුදා ලියන්න. කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී. කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී. කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතී.
right. හරි ළමයි. අපිට ඊළඟට කරන්න තියෙන්නේ නියුක්ලියික් අම්ල ගැන. හරි නියුක්ලියික් අම්ල කියන්නේ DNA නැත්නම් RNA ගැන තමයි කරන්න තියෙන්නේ. හරි deoxyribonucleic acid and ribonucleic acid නැත්නම් deoxyribonucleic අම්ල සහ ribonucleic අම්ල ගැන තමයි කරන්න තියෙන්නේ. හරි මේකෙත් ලොකු කොටසක් නෑ ඔයාලට නිකන් අර අවබෝධ කරගන්න තමයි තියෙන්නේ. හරි right. එතකොට අපි එකත් පොඩ්ඩක් කරමු. ලියා ගන්න අනුමාත්‍රකාව නියුක්ලියික් අම්ල නියුක්ලියික් අම්ල නදුර පුතා මේ වචනේ කියන්න බලන්න ඇහෙන්න නදුර පුතා ඔව්. ඔය වචනේ කියන්න බලන්න ඇහෙන්න කො නදුල නීති මිස්ටර් නදුල සර් කට්ටුන අටුනාද හරි පුතා මේ කියන්න බලන්න නියුක්ලියික් අම්ල කියන එක හා නියුක්ලික් අම්ල නියුක්ලියික් අම්ල හරි නියුක්ලියික් අම්ල කියන්නේ අර කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් වගේ හරිද තව සංයෝගයක් right මේවා හැදිලා තියෙන්නේ ඔය නියුක්ලියෝටයිඩ් දැන් ප්‍රෝටීන හැදිලා තියෙන ඇමයිනෝ අම්ල එකට එකක් සම්බන්ධයෙන් ලිපිඩ හැදිලා තියෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් එකට එකක් සම්බන්ධ වීම නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ් කියන ඒ තැනුම එකක එකට එකක සම්බන්ධ වීම හරි ලියා ගන්න තරුවත් දාලා නියුක්ලියෝටයිඩ් බලාගෙන ලියන්න මෙතන නියුක්ලියෝටයිඩ් නියුක්ලියෝටයිඩ් නම් තැනුම් එකක රාශියක් රේඛීයව රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි සෑදෙන ජෛව අණු කාණ්ඩයකි
right. ඔතන ඇඳ ගන්න ඕනේ මෙන්න මේ නියුක්ලියෝටයිඩයේ ව්‍යුහය. හරි. මෙන්න මේක ඇඳ ගන්න ඕනේ මේ විදියට. ෆොස්ෆේට් කාණ්ඩය රවුමක්. පෙන්ටෝස සීනි කාණ්ඩය පංචාශ්‍රයක්. නයිට්‍රජනීය භස්ම කාණ්ඩ ඍජු කෝණාශ්‍රයක්. ඇඳද ළමයි? නදුල පුතා ඇඳද? අන්දද right. හරි. යටි ලියන්න. ඊළඟ තරුව දාලා නියුක්ලියෝටයිඩ් එක දැන් නියුක්ලියික් අම්ල හැදිලා තියෙන නියුක්ලියෝටයිඩ වලින්. හරි. නියුක්ලියෝටයිඩ් එක ප්‍රධාන කොටස් තුනකි. ප්‍රධාන කොටස් තුනකි. නියුක්ලියෝටයිඩ් එක ප්‍රධාන කොටස් තුනකි. හරි. එක නයිට්‍රජනීය භස්ම. දැන් ළමයි මෙතන මේ රූප සටහනය ඔයාලා නම් ගත්තා කියලා මම හිතනවා. හොඳේ. ෆොස්ෆේට් පෙන්ටෝස් සීනි සහ නයිට්‍රජනීය භස්ම. දැන් ප්‍රධාන කොටස් තුනකි කියලා ලිව්වා. 1 2 3 දාලා යටින් යට ලියන්න. හරි. ලියන්න. නයිට්‍රජනීය භස්මයක් නයිට්‍රජනීය භස්මයක් දෙක පෙන්ටෝස් සීනි කාණ්ඩයක් පෙන්ටෝස් සීනි කාණ්ඩයක් බලාගෙන අකුරු ලියන්න. පෙන්ටෝස් සීනි කාණ්ඩයක් අංක 3 ෆොස්ෆේට් කාණ්ඩයක්
අංක 3 ෆොස්ෆේට් කාණ්ඩයක්. හරි ළමයි. හරි. නදුල පුතා ඔයා දැන් මට එවන්න ඕනේ. දැන් පන්ති ඉවර වුණාම එවන්න ඕනේ. හරි මේ අද නෝට් එක. පුළුවන්ද? ඔයා මේ ඒක දාන්න පුළුවන් වේද පින්කම් ගෙදර කියලා. ඈ පුතා පින්කම් ගෙදර කියලා නේද හිත දාන්න පුළුවන් වේද? කොල්ල පැහැදිලි නෑ ඔයා කියන එක. හරි. එහෙනම් හෙට දානවද? අද නෝට් එක. right. අනිවාර්යෙන් දාන්න ඕනේ. ඔන්න අමතක වෙන්න බෑ. හරිනේ? ඔයාට ගිය සතියේ රෙකෝඩින් එකක් දාන්න තියෙනවා මුල ටික. හරි මම ඒ ටික දාන්න. ඕකේ? ඕකේ නේද? right. කවිෂදුව ප්‍රශ්න තියනවාද මොනවා හරි පාඩමේ? පුතා ප්‍රශ්න මොනවා හරි තියනවාද පාඩමේ? කියන්නේ තේරුන්නේ නැති මොනවා හරි තැන්? නෑ නේද? අර මම ස්ක්‍රීන්ෂොට් එක දැන් දානවා ගෲප් එකට. කවිෂදුවට නෑ සර් රයිට්. හරි ළමයි. එහෙනම් අදට අපේ පන්ති ඉවරයි. මම අර ලිපිඩවල කාර්යයන් කියන ඒ ස්ක්‍රීන්ෂොට් එක දානවා ගෲප් එකට දැන්. හරි. එහෙනම් ගිහිල්ලා එන්න. රයිට් ළමයි? හරි. එහෙනම් good night. ආයිබා. ගිහිල්ලා එන්න. මට්ස් බුසනම ගිහිල්ලා එන්න. ඉන්න